ශ්‍රේක් කාටුන් එක ෆියෝනා කුමරිය මෙච්චර කාලයක් ජීවත් වුණේ මිනිමස් කාලද. ෆියෝනා කුමරිය කියන්නේ සාමාන්‍ය සුරංගනා කතාවක කුමරියක් වගේ පෙනුනත් ඇය වසර ගණනාව කවුරුත් නැති අඳුරු බලකොටුවක තනියම සිරලා ජීවත් වුණේ. ඉතින් එච්චර කාලයක් ඇය ජීවත් වුණේ කොහොමද? ශ්‍රේක් පළවෙනි කාටුන් එකේ අපිට දකින්න ලැබෙනවා ෆියෝනාව ආරක්ෂා කරන ලොකු මකරෙක්. ශ්‍රේක්ට කලින් ගොඩක් නයිට්වරු ෆියෝනාව බේරගන්නාවත් ඒ හැම නයිට් කෙනෙක්ම මේ මකරා විනාශ කරා. තියරයට අනුව ෆියෝනා ජීවත් වුණේ මෙච්චර කාලයක් මොනව කාලද? තියරිගේ කියන්නේ මේ මැරුණු නයිට්වරුන් කාලම තමයි ෆියෝනා ජීවත් වුණේ. මේක අපිට කාටුන් එක සිද්ධියකින් පැහැදිලි වෙනවා. ඒ තමා ශ්‍රේක් ෆියෝනාව බේරගෙන බලකොටුවෙන් එද්දි ඒ දෙන්න එක තැනක නවතිනවා. ඒ වෙලාවේ අපිට දකින්න හම් වෙනවා ලොකු පොතක්. ඒ පොතේ නම තමයි නයිට්ලි ට්‍රීට්ස්. සහ ඒ පොතේ අපිට දකින්න හම් වෙනවා නයිට් කෙනෙක් කොටස් වශයෙන් වෙන් කරපු රූපයක්. ඉතින් මේ තියරෙක් ගැන ඔයාලා මොකද හිතන්නේ?